Welcome you all to the Shandy Seeker YouTube channel. අද වීඩියෝ එක handbrake ගැන. නෑ ඒ handbrake නෙමෙයි මේක software එකක්. ඔයා content creator කෙනෙක්ද? නැත්නම් social media user කෙනෙක්ද? එහෙමත් නැත්නම් අපේ channel එකත් එක්ක join වෙලා ඉන්න වැඩි දෙනෙක් school නැත්නම් university students ලා. ඉතින් මේ handbrake කියන්නේ ඔයගොල්ලෝ ඔක්කොටම ගොඩක් useful software එකක්. ඔයා student කෙනෙක් නම් ඔයගොල්ලන්ට assignments හම්බ වෙනවා. ඉතින් එහෙම assignment එකකට හදපු වීඩියෝ එකක size එක වැඩි වුණොත් ඒක student portal එකට upload කරනවා කියන්නේ ලොකු time එකක් යන කරදරකාර වැඩක්. එහෙම වෙලාවක අපි කරන තව වැඩක් තමයි online tool එකක් use කරලා වීඩියෝ එක compress කරන එක. ඉතින් ඒක තවත් ලොකු time එකක් යන වැඩක්. submission deadline එක ඔන්න මෙන්න තියාගෙන මේ වගේ situation එකකට මුහුණ දෙනව තරම් තවත් සුන්දර හැඟීමක් තවත් නැහැ. මම දන්නවනේ. content creators ලා විදිහට එහෙම නැත්නම් social media users ලා විදිහට videos upload කරන යද්දිත් මේ කතාවම තමයි. ඔන්න එහෙනම් අද වීඩියෝ එකත් එක්ක දිගටම join වෙලා හිටියොත් මේකට solution එකකුත් අරගෙනම යන්න පුළුවන්. software එක ගැන වැඩි විස්තර කතා කරන්න කලින් අපි මේ software එක install කරගනිමු. මම මුලින්ම browser එකේ search කරනවා handbrake software කියලා. එන top link එකෙන් මම යනවා මෙන්න මේ වගේ page එකකට. වැදගත්ම දේ handbrake කියන්නේ open source free software. ඒ වගේම Windows, Linux, Mac මේ ඕන OS එකකට support කරනවා. දැන් මෙතනින් downloads tab එකට ගිහින් ඔයගලන්ට ගැලපෙන installation file එක download කරගන්න තමයි තියෙන්නේ. software එක download කරගෙන install කරාට පස්සේ අපිට මේ විදිහට open කරගන්න පුළුවන්. දැන් මෙතනට ඔයාට ඕන කරන video file එක එහෙමත් නැත්නම් folder එකක්ම පිටින් හරි drag and drop කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් සාමාන්‍ය විදිහට open කරගන්නත් පුළුවන්. මෙතනදී සාමාන්‍ය user කෙනෙක්ට වැදගත්ම දේවල් ටික briefly මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඔයගොල්ලන්ගේ OS එක අනුව මෙතන UI එක ටිකක් වෙනස් වෙනවා. ඒ වුණාට තියෙන්නේ එකම features ටික. හරි. මුලින්ම summary tab එකේ video එකේ format එක select කරගන්න option එකක් දීලා තියෙනවා. මෙතන අනිත් දේවල් ගැන සාමාන්‍ය user කෙනෙක් විදිහට ලොකුවට concern කරන්න ඕනේ නැහැ. dimensions tab එකේදී අපිට වීඩියෝ එක flip කරන්න, rotate කරන්න, crop කරන්න, resolution එක select කරගන්න, border set කරන්න වගේ options ටිකක් දීලා තියෙනවා. filters tab එකට ගියාම general user කෙනෙක් විදිහට මේ options ටික ගොඩක් වැදගත් නැහැ. ඔයා professional කෙනෙක් නම් දන්නවා මේ options ටික ගැන. videos tab එකට ගියාම මෙතනින් ඔයගලන්ට encode එක select කරගන්න පුළුවන්. H.264, H.265 මේ විදිහට options ගොඩාක් තියෙනවා මෙතන. H.265 පා select කරගත්තොත් වැඩි ratio එකකින් video එක compress කරගන්න පුළුවන් වාට. ඒත් සමහර platforms වල මේ type එක support කරන්නේ නැහැ. ඉතින් මම recommend කරන්නේ by default එන H.264 කියන type එකම තියන්න. ඒ වුණාට අදාළ platform එක අනුව ඔයගලන්ට කැමති option එක මෙතනින් select කරගන්න පුළුවන්. ඊට පස්සේ frame rate එක, quality එක select කරගන්නත් පුළුවන්. මෙතනදී quality එක අඩු වෙනවා කියන්නේ compress ratio එක වැඩි වෙනවා. ඉතින් මේක ඔයාලට ඕන කරන quality එකයි compress ratio එකයි ගැන බලලා balance අගයක තියාගන්න. මෙතනදීම මම තව දෙයක් කියලා ඉන්නම්. handbrake software එකේදී quality loss එකක් නැතුව video compress කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒත් practically බැලුවම video එකේ යම්කිසි quality loss එකක් වෙනවා. ඒත් visually අපිට ඇහැට පේන තරම් වෙනසක් වෙන්නේ නැහැ කියලා තමයි මෙතනදී කියන්නේ. හරි. audio tab එකට ගියාම
මෙතනදී කොඩෙක් කොලිටි මික්ස්ඩවන් සම්පල් රේට් විදිහට ඔප්ෂන්ස් හම්බලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී එක්ස්ටර්නල් සබ්ටයිටල් සැට් කරගන්න පුළුවන් අපිට. චැප්ටර්ස් වීඩියෝ එකේ චැප්ටර්ස් ගැන මෙතන ඩිස්ප්ලේ වෙනවා. හරි, මේ විදිහට සෙටින්ග්ස් ටික හදාගත්තට පස්සේ වීඩියෝ එකේ ප්‍රිවිව් එකක් බලා ගන්න පුළුවන් අපිට මේ ප්‍රිවිව් ඔප්ෂන් එකෙන්. ඔගලන්ට ඕනෙ නම් මේ සෙටින්ග්ස් ටික ප්‍රීසෙට් එකක් විදිහට සේව් කරලා තියාගන්නත් පුළුවන්. මෙතනින් අපි කම්ප්‍රෙස් කරගන්න වීඩියෝ එක සේව් වෙන්න ඕන පාත් එක සිලෙක්ට් කරගන්න පුළුවන් අපිට. අන්තිමටම ස්ටාර්ට් එන්කෝඩ් කියන බටන් එක ප්‍රෙස් කරලා වීඩියෝ එක කම්ප්‍රෙස් කරගන්න තමයි තියෙන්නේ. යන්න කලින් අද වීඩියෝ එක ගැන වගේ අයිඩියා එක කමෙන්ට් එකක් දාගෙනම යන්න. thank you අයි කමෙන්ට් එකට. රයිට් එහෙනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.